මේ තියෙන්නේ L106 කියන ඩ්‍රෝන් එක. ඒ කියන්නේ මේ වෙනකොට ලංකාවේ මාකට් එක මිලදී ගන්න පුළුවන් බජට් රේන්ජ් එකේ හොඳම performance තියෙන ඩ්‍රෝන් එක තමයි මේ ඩ්‍රෝන් එක. ඒ වගේම මේ ඩ්‍රෝන් එකේ මොඩල් ගොඩක් එනවා. අපි ගාව තියෙනවා මේකේ තියෙන L106 Pro Max කියන මොඩල් එක. ඒ කියන්නේ high precision GPS available වෙන ඩ්‍රෝන් එක. ඉතින් අද වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් එක ගැන හැමදේම කතා කරනවා සහ මේ ඩ්‍රෝන් එකේ හැම performance එක ගැන මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ ආර් YouTube channel subscribe කරලා නැත්නම් මේ වගේ ඩ්‍රෝන් reviews බලන්න අපේ channel subscribe ගන්න කියලා පොඩි හොඳක් කිරීමක් කරනවා. ඉතින් මුලින්ම ගත්තොත් ඔයාලට මෙන්න මේ L106 කියන ඩ්‍රෝන් එකේ බොක්ස් එක විතර බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් හොඳ ප්‍රීමියම් බොක්ස් එකක් තමයි මේකට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් පිටිපස්සේ ඔයාලට සඳහන් කරලා තියෙනවා මේක GPS මොඩල් එකක තියෙන්නේ. එහෙම නැත්නම් L106 මොන මොඩල් එකද ඔයාලට තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මේ L106 Pro Max කියන මොඩල් එක. ඉතින් මෙන්න මේ විදිහට බොක්ස් එක අන්බොක්ස් කරගමු. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ප්‍රීමියම් බෑග් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ බෑග් එකේ ඩ්‍රෝන් එක කොහෙද අරන් යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ ඩ්‍රෝන් එක අරන් යන්න පුළුවන්. කියන්නේ ඩ්‍රෝන් එක කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව ඔයාලට ඩ්‍රෝන් එක අරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඩ්‍රෝන් එක ගත්තට පස්සේ මෙන්න මේ වගේ ගොඩක්ම ප්‍රීමියම්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ ප්‍රයිස් එකට තියෙන කිසිම ඩ්‍රෝන් එකක නැති මැටීරියල් වලින් හදපු ඩ්‍රෝන් එකක් මේ ඩ්‍රෝන් එක. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ කන්ඩිෂන් ගත්තොත් ඇත්තටම ෂාර්ප්නස් එක කියන්නේ මේ ඩ්‍රෝන් එකේ තියෙන කියන්නේ ප්ලාස්ටික් වල ෂාර්ප්නස් එක ගත්තත් ඇත්තටම අනිත් ඩ්‍රෝන් වලට ගොඩක් ෂාර්ප් විදිහට ලස්සනට හදලා තියෙනවා මේ ඩ්‍රෝන් එක. ඊට පස්සේ මේකට තියෙන මිලි ඇම්පියර් 2230ක බැටරිය ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ බැටරි එක ගැන පස්සේ කතා කරමු. ඊට පස්සේ මේකට එන රිමෝට් එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් රිමෝට් එක ගත්තොත් ගොඩක් හොඳ ප්‍රීමියම් ගතියක් නම් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේකට ඩිස්ප්ලේ එකක් ඇන්ඩ්‍රොයිඩ් කරලා තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එකකින් ඔයාලට මේකේ තියෙන GPS සැටලයිට් ගාන, ඒ වගේම මේ ඩ්‍රෝන් එක කොච්චර හයිට් එකකින්ද තියෙන්නේ, ඩ්‍රෝන් එක ෆ්ලයි වෙන්නේ කොච්චර දුරකින්ද කියලා වගේ දේවල් ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව මේකට හම්බ වෙන පේපර් බොක්ස් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පේපර් බොක්ස් වලින් ඔයාලට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන තැන ඉඳලා සේරම බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාලට මේ පේපර් බොක්ස් එක කොහොමද කියවන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන තැන ඉඳලා සේරම අපි කියලා දෙනවා. ඉතින් ඒකත් එක්ක මේ බොක්ස් එකේ ඔයාලට මේකට හම්බ වෙන මේ ටූල් ටික සහ මේකට හම්බ වෙන charge එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඩ්‍රෝන් එක පව ඔන් කරගන්න විදිය බැලුවොත් ඉස්සෙල්ලා මේකට තියෙන බැටරි එක මෙහෙම දාලා උඩ තියෙන බටන් එක එකපාර ක්ලික් කරලා ආයෙ ක්ලික් කරගෙන හිටියට පස්සේ මේ විදිහට ඩ්‍රෝන් එක පව ඔන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඩ්‍රෝන් එක ගැන කතා කරොත් DJI Mini 2 ඩ්‍රෝන් එකට සාමාන්‍යයෙන් සේම් වෙන ඩිසයින් එකකින් තමයි ඔයාලට මේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඩ්‍රෝන් එක උඩින් දැක්කට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් දුරට DJI Mini 2 එකක් තමයි අපට මතක් වෙන්නේ. මොකද ඒ වගේම ඩිසයින් එකක් තමයි ඔයාලට මේ ඩ්‍රෝන් එක බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම මේ ඩ්‍රෝන් එකේ උඩින් ඔයාලට මේකේ තියෙන ඔබ්ස්ටිකල් අවොයිඩන්ස් සෙන්සර්ස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ සෙන්සර් එක නිසා ඔයාලට ඩ්‍රෝන් එක ඕනම තරක ෆ්ලයි කර ගන්න පුළුවන්. සේෆ්ටි පිට ඩ්‍රෝන් එක කොහෙද වදිනවා නම් ඩ්‍රෝන් එක විසීම ඩ්‍රෝන් එක ස්ටොප් කර ගන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඩ්‍රෝන් එක යට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉස්සරහින් ග්‍රීන් කලර් ලයිට් එකක් සහ පිටිපස්සෙන් රෙඩ් කලර් ලයිට් එකක් බලා ගන්න පුළුවන්. මොකද ඩ්‍රෝන් එක ෆ්ලයි කරද්දී රැට වගේ ඔයාලට මේ ඩ්‍රෝන් එකේ ෆ්‍රන්ට් එක සහ බෑක් එක හොයා ගන්න පුළුවන් වෙන්නේ තමයි ඔයාලට මේ විදිහට ලයිට් ඉන්ඩිකේටර්ස් දෙකක් දීලා තියෙන්නේ. ඒ වගේම කැමරා ගැන කතා කරොත් මේකට ඩුවල් කැමරා සෙටප් එකක් සහ යටින් ඩවුන්වර්ඩ් කැමරා එකකුත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාලට. ඉතින් ඉස්සරහින් නම් ෆ්‍රන්ට් කැමරාව එක කැමරා එකයි වැඩ කරන්නේ, අනිත් කැමරාව රෝඩ් වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යට ඩවුන්වර්ඩ් කැමරා එක නම් වැඩ කරනවා. ඇත්තටම ඉස්සරහා කැමරාවට වඩා යට කැමරාව ගොඩක් ක්වොලිටියට හදලා තියෙනවා. මේකට හේතුව ගැන අපි කතා කරොත් සාමාන්‍යයෙන් ඉස්සරහා කැමරාව ගොඩක් හෙල්ලෙන නිසා තමයි ඉස්සරහා කැමරාව ලෝ ක්වොලිටි එකකින් දීලා යට කැමරාව ගොඩක් හොඳ ක්වොලිටි එකකින් ඔයාලට දීලා තියෙන්නේ. මේ ඩ්‍රෝන් එකේ අනිත් දේවල් ගැන කතා කරොත් ඔයාලට මේක 4 කිලෝමීටර වගේ ෆ්ලයි කර ගන්න පුළුවන්. ඒ කියන්නේ ගමනේ කිලෝමීටර 4ක් වගේ යනකම් ලේටන්සි එකක් නැතුව ඔයාලට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මේ ඩ්‍රෝන් එකේ තියෙන high precision GPS නිසා ඔයාලට මේ ඩ්‍රෝන් එක, ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එක විතරක් නෙමෙයි මේ ඩ්‍රෝන් එකේ GPS නැති version එක උනත් ගොඩක් ස්ටැබිලයිසේෂන් තියෙන ඩ්‍රෝන් එකක් කියලා කියන්න පුළුවන්. මොකද සාමාන්‍ය හුලඟක් ආවත් සාමාන්‍ය තිබ්බ තැනට එනවා මේකේ GPS නැති ඩ්‍රෝන් එක උනත්. ඒ කියන්නේ මේ GPS තියෙන ඩ්‍රෝන් එක ස්ටැබිලයිසේෂන් කරනවට කියන්න දෙන්නේ නැහැ. ගොඩක් හොඳ ස්ටැබිලයිසේෂන් එකක් ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් බලා ගන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එක හදන බ්‍රෑන්ඩ් එක ගැන කතා කරොත් LYZRC කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේ ඩ්‍රෝන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා දන්න L200 වගේ ඩ්‍රෝන් උත් නිෂ්පාදනය කරන්නේ මේ කට්ටිය, L900 වගේ ඩ්‍රෝන් නිෂ්පාදනය කරන්නේත් මේ කට්ටිය. ඒක නිසා මේ ඩ්‍රෝන් බ්‍රෑන්ඩ් එකකින්, ඒ කියන්නේ හදන ඩ්‍රෝන් ගොඩක් ෂාර්ප් විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඩ්‍රෝන් එක ඉස්සරහෙමුත් ලයිට් දෙකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට රැට වගේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරනවා නම් කිසිම ඉෂුවක් නැතුව ඩ්‍රෝන් එක ෆ්ලයි කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ රිමෝට් එකට එන ඩිස්ප්ලේ එක නිසා ඔයාලට මේ ඩ්‍රෝන් එක කොච්චර හයිට් එකකින් තියෙනවද කොච්චර ඩිස්ටන්ස් එකකින් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එක මැක්සිමම් හයිට් එක ගත්තොත් මීටර් 318ක් වගේ හයිට් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මීටර් 318ක් කියන ගොඩක් ලොකු හයිට් එකක්. ඉතින් ඔයාලට ඒ වගේ රේන්ජ් එකකට ගිහිල්ලා ඩ්‍රෝන් එකෙන් උඩින් තියෙන දේවල් මොනවද කියලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකත් එක්ක මේ ඩ්‍රෝන් එකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් සාමාන්‍ය විනාඩි 18ත් විනාඩි 20ත් අතර ඔයාලට මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍ය ලෝ වින්ඩ් රේන්ජ් එක තමයි ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය හයි වින්ඩ් රේන්ජ් එකක් තියෙනවා නම් ඔයාලට ඊට අඩු කාලයක් තමයි ඩ්‍රෝන් එක ෆ්ලයි කර ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන ඇප් එක ගැන කතා කරොත් ඔයාලට මේකෙන් පල්ලෙහා ඩවුන්ලෝඩ් කැමරාව සහ ෆ්‍රන්ට් කැමරාවත් බලා ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ සෙටින්ග් වලින් හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඩ්‍රෝන් එක ෂූට් කරන ගමන්ම ඔයාලට සෝන් එකක් වුණත් මේ ඩ්‍රෝන් එකේ ඇප් එකෙන් ප්ලේ කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට වීඩියෝ එක එඩිට් කර ගන්නවට ගොඩක් අවස්ථාවක් වෙන්නේ නැහැ ඇත්තටම.
ඉතින් මේ ඩ්‍රෝන් එක ගැන මම කියපු දේවල් මම හරි කියලා හිතනවා. ඒ වගේම මේ ඩ්‍රෝන් එකේ මගේ එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් මෙච්චර කාලයකට හම්බෙච්ච, ඒ කියන්නේ මම මුලින්ම ගත්ත ඩ්‍රෝන් එකත් මේ ඩ්‍රෝන් එක බ්‍රෂ්ලස් ඩ්‍රෝන් වලින්. එතකොට මම ඉස්සෙල්ලාම ගත්ත ඩ්‍රෝන් වලින් ඇත්තටම ගොඩක් හොඳම, ඒ කියන්නේ කලින් මගේ channel එකෙත් මම දාපු වීඩියෝයක් තිබ්බා. මේ ඩ්‍රෝන් එක තමයි මම මේ කාලෙකට ගත්ත ඇත්තටම හොඳම ඩ්‍රෝන් එක. මොකද මේකේ තියෙන ප්ලාස්ටික් එක උනත් ගොඩක් හයියි. ඒ වගේම තමයි මේකේ තියෙන ඩිසයින් එක ගත්තත් මම ගොඩක් කැමති ඩිසයින් එකක් තමයි වට මේ ඩ්‍රෝන් එකේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ බ්‍රෂ්ලස් වලින් සවුන්ඩ් එක උනත් ඇත්තටම ගොඩක් පට්ට කෙනෙක්. කියලා වැඩක් නැහැ. පට්ට සවුන්ඩ් එකක් එන්නේ. ඒකත් එක්ක වට ඩ්‍රෝන් එක අද්දි මාර හොරල්ලක් එනවා. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ කැමරා ක්වොලිටි එක ගත්තත් ඇත්තටම සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ඔය ගහලා එඩිට් කරගන්නකොට කිසිම අවුලක් නැහැ. දැන් තියෙන AI enhance එක වට මේ ඩ්‍රෝන් එකේ ෆොටෝ ගහලා සාමාන්‍ය DJ ඩ්‍රෝන් එකකින් ගත්තා වගේ enhance කරගන්නත් පුළුවන්. ඔයාලට ඒකෙත් වීඩියෝ එකක් ඕන නම් අපිට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක දාලා තිනවා. අපිට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේ වීඩියෝ එකකුත් ඕන නම්. ඊටත් අමතරව මේ ඩ්‍රෝන් එක ඔයාලට පර්චේස් කරන්න පුළුවන් අපේ ස්ටෝර් එකෙන්, Azura drone store එකෙන්. ඉතින් පල්ලෙහා තියෙන contact number වලට කතා කරලා හෝ contact number වලට message එකක් දාලා ඔයාලට මේ ඩ්‍රෝන් එක ගෙදරටම cash on delivery ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එක විතරක් නෙවෙයි ඔයාලට brushless drone, ඒ වගේම high precision GPS තියෙන drone, ඊටත් අමතරව gimbal drone වත් අපෙන් purchase කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අතර ගෙන වීඩියෝ මෙතනින් නවත්තනවා. වීඩියෝ බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.